මම මේ කියන්නේ ටිකක් වෙනස් කතාවක්. හිතලා බලන්න. ඔයා හිතනවා ඔයාට ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙනකම් ඔයා ළඟ මිනිස්සු ඉන්නවා කියලා. හැබැයි මං කියනවා ඒක ඒව නෑ කියලා. ඔයා ඉපදිලා ටික කාලයක් ජීවත් වෙනවා, මැරෙනවා. හැබැයි මෙන්න මේ මිනිස්සු නැත්නම් ජීවීන් අපිට හම්බ වෙන්නේ මේ පොඩි කාලය ඇතුළත විතරයි. හිතලා බලන්න. ඔයාගේ සතුටකදී, ඔයාගේ ජයග්‍රහණයකදී විතරයි මේ මිනිස්සු ළඟ ඉන්නේ. හැබැයි ඔයාගේ පරාජයකදී, ඔයාගේ දුකකදී, ඔයාගේ පීඩනයකදී කවුද ඔයා ළඟ ඇත්තටම ඉන්නේ? ඔයාට අභියෝග වෙනවා. ඔයාට දරා ගැනීම වෙනවා. ඇත්තටම ඒවත් කරන්න ඕනේ කවුද? ඔයාමයි. ඔළුව එහෙට කැරකෙනවා, මෙහෙට කැරකෙනවා. කොච්චර කරත් වැඩක් නෑ. අන්තිම උත්තරේ තමන්ට තමන්ව දරා ගන්න වෙනවා. ඉතින් හිතලා බලන්න. ඔයාට ඔයාව දරා ගන්න බැරි වුණ තැන මොකද්ද වෙන්නේ කියලා. මේ බල්බ් එක ඔන් කරන් ඉන්නවද නැත්නම් සදාකාලිකව ඕෆ් කරනවද කියන එක ඔයාගේ අතේ තියෙන වැඩක්. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ හැම දෙයකටම හිනාවකින් මුහුණ දෙන්න.